දවසක්දා පියදාසට මාර වැඩක් වුණා. හදිස්සියම පුරේ ඉඳන් කොළඹ යන්න වුණා. රෑනමයට බස් එකකට පුරේ ඉඳන් නැංගා. බඩගින්නට කකා එන්න ඉස්සෝ වඩේ ගත්තා. ඉස්සෝ වඩේ 6ක් කාල වතුර ටිකක් බිව්වා. සීට් එකේ ඔළුව තියන් පොඩි නින්දක් දැම්මා. චුරු චුරුගා බඩ ඇතුලෙන් අමුතු සද්ද ආවා. තත්පය ටික ටික මිතුරනි දරුණු අතට හැරුණා. බඩ ඇතුලෙන් දරුණු සුළං වාත වේග හැමුවා. අදෝ වාත සුලි සුලගින් බස් රටයම පිරුණා. පියදාසගේ දෙකන්සයෙන් දාඩිය රැලි නැගුණා. වැසිකිළියක උවමනාව ගොඩක් තදින් දැනුණා. දෙතුන් වරක් සිතුවේ නෑ ඔහු බෙල් එක ගැහුවා. කොහෙද කින්ද මන්ද නැතුව බස් රටයෙන් බැස්සා. පාර දිගට මහ කැලයකිගේ යක් දොරක් නැතුවා. පියදාසට වැසිකිළියක් හීනයක්ම වුණා. පියදාසගේ කපටි කමට නුවණ පහළ වුණා. 1990කට ඇමතුම ගත්තා. බඩ රිදිලා හුස්ම ගන්න බැරි බව කිව්වා. ළඟපාතම රෝහලකට ගිහින් තමා ගත්තා. ඉන්නට බෑ යටි බඩ මගේ රිදෙනව කියලා. ඩොක්ටර් ළඟදි පියදාසන් රඟපෑමක් දැම්මා. බඩේ ගල්ද විස බීජද හිතා ගන්න බැරිවා. කටුවක් දාබේත් විදිමු නියමය ලැබුණා. යන්නට ඕනා. වැසිකිළියක් ළඟ පාතකට යේද නෝනා. ආවට පසු කොටු දාන්න මගේ බුදු නෝනා. වාටුවෙම වැසිකිළියට යන්නට ලැබුණා. සටපටගා කුණු විදුලි පුපුරනු ඇසුණා. දගරවාත සුලිකුණාට සුලගක් හැමුවා. පියදාසගේ වඩේ බරට සහනය ලැබුණා. දිවිය ලෝක සැප සනීප සහනය ලැබුණා. අතට කටුව නර්සු නෝනා දායිම හිතුණා. ආපස්සට වාට්ටුවට යනු බය හිතුණා. පියදාසගේ කෙසඟ කමින් ප්‍රතිඵල ගත්තා. වැසිකිළියේ කවුළුවකින් එළියට පැන්නා. යාබදවම ගැහැණුන්ගේ වාටුව තිබුණා. හදිසියේම කඩා වැටුනේ මොකාද බැලුවා. මෙන්න බොලේ හොරෙක් විලාප නැගුණා. රෝහලේම පොලිසියට කුදලාගෙන ගියා.